මේ පැනේ තමයි බුදුරජාණන් වහන්සේට චෝදනාවක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයට චෝදනාවක් ලෝකෙන්. අන්න ඒ චෝදනාව පිළිබඳ මම වාග්යතුන් වහන්සේගෙන්ම විමසනවා කියලා. ඒ ප්‍රශ්නෙට ලැබිච්ච පිළිතුර පින්වත්නි පිළිතුර සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කාරණාව අපේ ජීවිතවලටත් අපි බොහොම පරිස්සමෙන් එකතු කරගන්න ඕනේ. වාදයක් විවාදයක් ඇති කරගන්න එහෙම නෙවෙයි. මේ අහන ප්‍රශ්නේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රාණඝාත කරනවාය ඒ වගේම මේ වෙනුවෙන් ප්‍රාණඝාත කරපු සත්ත්ව මාංශ පිළිගන්නවාය. මේ ජීවක සූත්‍රයේදී මේ නිර්මාංශ ගැටලුව නැත්නම් මාංශ භක්ෂක මාංශේ වැළඳීම පිළිබඳව අපි දැරිය යුතු ආකල්පය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව ජීවකට දේශනා කරලා තියෙනවා. මාංශ වැළඳීම පිළිබඳ තිබිය යුතු ආකල්පය පිළිබඳව දේශනාවේ සඳහන් කරලා තියෙනවා ඊටාම පිළිවෙලට. ඉතින් අපි මේක වාද විවාද ඇති කරගන්නවක්වත් වෙනත් කුමන කාරණාවකටවත් නෙවෙයි. මතය ඉදිරිපත් කරන්නවත් නෙවෙයි. තමන්ගේ මතයක් දිනුවාය කියලා ඇති ප්‍රයෝජනයක් නැහැ. අදට යෙදිලා තියෙන සූත්‍ර ධර්මයේ අනුව අද දවසේ අපිට මේ සූත්‍ර ධර්මයේ මේ කාරණාව කොහොමද තියෙන්නේ කියලා සාකච්ඡා කරගන්න වෙනවා. මේ සාකච්ඡා කිරීමේදී අපිට මේක හදාරනකොට ඊටම පැහැදිලිව පේන්න තිබුණ දෙයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ ජීවක අහපු ප්‍රශ්නෙට උත්තරේ දීලා තිබුණේ බොහොම කෙටි. ඊට වැඩිය ප්‍රබල කාරණාවක් ඉස්මතු කරලා පෙන්නලා තිබුණා. ඒතකොට මේ සූත්‍ර ධර්මයේදී අපි මේ පිළිබඳ සාකච්ඡා කරාට ඊට වැඩිය එහාට ගිය කාරණාවකින් මේ ප්‍රශ්නය වැහිලා යන අපූර්ව බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ උතුම් සූත්‍ර ධර්ම දේශනාවේදී. ඉතින් අපි මුලින්ම මම මතක් කරනවා ඉන්නත්නි සීලය ආරක්ෂා කිරීම සහ ගුණය රැකීම කියලා දෙකක් මේ ශාසනයෙහි තියෙනවා. සීලය ආරක්ෂා කිරීම තමයි ප්‍රාථමිකවම පටන් ගන්න කෙනාගේ තුල ඇති කරගන්න ඕන වීරිය සීලය ආරක්ෂා කරන්න. සීලය ආරක්ෂා කරන්න බොහෝ දේවල් අතහරින්න ඕනේ. ජීවිතයේ Tamanට ලැබෙන නොයෙකුත් ආකාරයක ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉඳුරන් පිනවන්නට ලැබිලා තියෙන අවස්ථාවල් සීලය ආරක්ෂා කරන්න යන කෙනා අතහරින්න ඕනේ. ඒ අතහැරීමේ පන්නරය ඒ තනත්තාටයි ලැබෙන්නේ. ඒතර ඒ අතහැරීමේ ශක්තිය ලැබෙන්නේ සීලයෙන්. ඒක බොහෝ තැන්වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සීලය වාගේම මේ පින්නත් ඇත්තෝ සංඝයා වහන්සේට වන්දනා කරන්නේ සීලවන්තං ගුණවන්තං කියලා. සීලය වගේම සීලයටත් එහා ගිය සීලයටත් වැඩිය රකින්න අපහසු දෙයක් තමයි ගුණවන්තකම කියන එක. එතකොට සමහර දේවල් පනවලා තියෙන්නේ සීලය ආරක්ෂා කිරීම සඳහා. සමහර දේවල් පනවලා තියෙන්නේ ගුණවන්තකම ආරක්ෂා කිරීම සඳහා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන කෙනාගේ තුල සියලු සත්වයන් ඝාතනයෙන් වළකිනවා විතරක් නෙවෙයි සියලු සත්වයන් කෙරෙහි දැන් උදාහරණයක් වොත් සීලය කියන්නේ සියලු සත්වයන් ඝාතනය කිරීමෙන් වැළකීම. සත්ව ඝාතනයෙන් වැළකීම. හැබැයි ගුණය කියලා කියවොතන සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කිරීම. මේ දෙකම අවශ්‍යද නැද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගන්න? නෙකම්ම සංකල්පනා, අව්‍යාබාධ සංකල්පනා, හිංසා සංකල්පනා කියලා තියෙන සම්මා සංකප්ප කියන අංගය තමන්ගේ චිත්තසංතානයේ වැඩෙන්න නම් අනිවාර්යෙන්ම දෙවෙනියට කිව්ව කාරණාවක් අවශ්‍යයි. එතකොට අදින්නාදානා කියන එකයි සීලේ පැත්තට වටින අදින්නාදානා වේරමණී කියන එක දුන්දේ පමණක් අරගෙන වාසය කිරීම කියන එක වැටෙන්නේ ගුණේ පැත්තට. එතකොට මුසාවාදා කියන එක ඒකෙන් වැළකීම සීලේ පැත්තට වැටෙන අතර වාරේ සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කිරීම දැන් බොරු කීමෙන් වැළකීලා හිටියට සත්‍යයෙන් සත්‍ය ගලපා තමන්ට සත්‍යවාදී වීම කියන එක ගුණේ පැත්ත. පරස වචන වලින් වැළකීම සීලේ පැත්තට වැටෙනකොට පරස වචනෙන් වැළකීම මනවඩන වචන කතා කරමින් වාසය කිරීම ගුණේ පැත්තට වැටෙනවා. සම්ප්‍රප්පලා කතා කිරීම සීලේ පැත්තට වැටෙනකොට අර්ථවත් ධර්මවත් විනයවත් වචන කතා කිරීම ගුණේ පැත්තට වැටෙනවා. ඉතින් මේ විදිහට පින්නන් තව බොහෝ දේවල් කතා කරන්න තිබුණා. තන්නේ ගුණය සහ සීලය. සීලය තියෙන්නේ එක ඉවුරක නම්
අනිත් බොහොම එහා පැත්තෙන් තමයි ගුණය කියලා තියෙන්නේ. සමහර ඇත්තන්ට පින්නන්නේ සීලයෙන් බේරිලා යන්න පුළුවන්. සීලයෙන් බේරිලා නොයේකුත් සිකපද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සිල්පද ඒ තන් වලින් Tamanට ඒව නොකඩෙනවා යයි සිතමින් ඒ සීලයෙන් නොකඩෙන ආකාරයට යම් කිසි ප්‍රමාණයකට සීලය විතරක් ආරක්ෂා කරගෙන වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒක කිසිම වැරද්දක් නැහැ. ඒක බොහොම හොඳ දෙයක්. නමුත් සීලයෙන් එහාට ගිය නිවන් දැකීම සඳහා අවශ්‍ය කරන ගුණාත්මක භාවය සහිතව ජීවත් වෙන විදිහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක බොහොම අමාරු දෙයක්. නිවන් දකින්න බලාපොරොත්තු වෙන නැත්තන් මේ ගුණවන්ත භාවය අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතුම වෙනවා. ගුණවන්ත භාවය කියන එක පින්වත්නි ලේසියකට කෙනෙක් තුල ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අපි මතක් කරනවා. ඒ මොකද සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කරන ඇත්තෝ තුල මහා භාවයක් තියෙනවා. එතකොට මේ මානසික ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම එන්නේ ඉහළ මානසික තත්ත්වයක් වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන ඇත්තන්ට. ඒක මම අවධාරණය කරලා කියන මේ ප්‍රශ්නේ එන්නේ ඉහළ මානසික තත්ත්වයක් ඇති කරගන්න බලාපොරොත්තු වෙන ඇත්තන්ටයි. ඒ කියන්නේ සම්මා සංකප්ප කියලා කියන මාර්ගාංගය වර්ධනය කරගන්න සූදානම් වෙන අයට මේ නිර්මාංශ ප්‍රශ්නයේදී ගැටලුවක් වෙනවා මෙච්චරයි. අවිහිංසා සංකල්පය කියලා කියන්නේ ලෝකයක් පුරාවට විහිදෙන්න ඕන දෙයක්. තුන් ලෝකයක් පුරාවට විහිදෙන්න ඕන දෙයක්. පින්වත්නි කුමන තත්වයක් යටතේ වුවත් Tamanට හොඳ කරන, නරක කරන, අනුන්ට හොඳ කරන, නරක කරන ඕනෑම කෙනෙකුට හොඳ කරන, නරක කරන මේ ලෝකේ ඕනෑම කෙනෙක් කෙරෙහි Tamanගේ චිත්තසංතානෙහි අනේ රුදීමක් නම්, වේදනාවක් නම්, විඳවීමක් නම් ඇති වෙන්න එපා, කරදරයක්, හිරිහැරයක් වෙන්න එපා කියලා දෙයක් තියෙන්න ඕනේ. ඒකට කියනවා කරුණාව කියලා. හරිද? කරුණාව කියලා කියන අන්න එවැනි සංකල්පයකින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා ලෝකයේම කෙරෙහි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය Taman තුල උපදවා ගන්න නම්. එතකොට පුංචි මදුරුවෙකුටවත් මැස්සෙකුටවත් හිරිහැරයක් නොවි ජීවත් වීම සඳහා Tamanගේ ජීවිතය සකස් කරගන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රබල හිතක් පහළ කර ගැනීම මම අහනවා මේ අත්තන්ගේ ලේසිද කියලා ඍජුවම. වචනකින්වත් කාවත් රිදන්නේ නැති වෙන්නේ. අනුන්පද කියන්නේ නැති වෙන්නේ. නේද? වචන මාත්‍රකින් පින්නන්නේ අපි ඔක්කොටම මේ ලෝකේ ඉඩක් ලැබිලා. මේවා මහා උසස් සංකල්ප. ඒ උසස් සංකල්ප ඇති කර ගැනීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව සහ පිළිවෙත් මාර්ගය බොහොම පල්ලෙහා ඉඳන් ප්‍රාථමික අර්ථ දැක්වීම ඉතාම වැරදි. ඒකෙන්ද මේක ඍජුව කතා කළ යුතු දෙයක් තියෙනවා. තමන් මේ ලෝකයට ඉපදුනේ පෙර කරපු පින් මහිමයකින්. අපිට මේ ලෝකෙ ඉඩක් ලැබුණා නේද? ඉඩක් ලැබුණා. මට මේ කටෙන් සද්ද දාන්න පුළුවන්කම තියෙනවා. මේ හම්බෙච්ච මේ ඉඩ තුල මේ කටෙන් සද්ද දාන්න පුළුවන්කම තියෙනවා. ගිරවුන්ටත් තියෙනවා. සුනකෙන්ටත් තියෙනවා. නරින්ටත් තියෙනවා. එතකොට නරි වගේ සත්තු සද්ද දාන විදිහටම අපේ ඇත්තත් වෙලාවකට සද්ද දානවා කාට හරි මොන හරි වුණාම. නේද? ඒ ලැජ්ජාවවත් අඩුම ගන්න තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් මොන හරි වුණාම නේද නරින්ගේ සද්ද එනවා වෙලාවකට. කතා කළ යුත්තේ ඒක නෙවෙයි ඇත්තටම. මට හම්බුන මේ සද්දේ නිකුත් කිරීමේ අයිතියක්වත් අතපය විසි කිරීමේ අයිතියක්වත් නේද? උසස් චින්තනයකට හිමිකම් කියපැත්තෝ ඒවා අනිසිලස භාවිත කරේ නැහැ. අනිසිලස භාවිතා කරේ නැහැ. ඒ කියන්නේ මම මේ නිදහස භුක්ති විඳිය යුත්තේ මගේ සීමාව තුලයි. මගේ සීමාව තමයි දෙන්නේ හිටගෙන ඉන්නවා නම් මැදින් ඉඩක් තියෙනවා නම් මම මේ මැද ඉඩෙන් යන්න පුළුවන් නම් යන්න ඕනේ. කරන් යන්න කිසිම අයිතියක් අපිට නැහැ. තල්ලු කරන් යන්න ඇතන. මොකද ඒ කට්ටිය ඒ ඉඩ ඊට කලින් වෙන් කරගෙන. දෙන්නේ හිටගෙන ඉන්නවා නම් ඒ කට්ටිය ඒ ඉඩ වෙන් කරගෙන ඊට කලින්. එහෙනම් තල්ලු කරගෙන හිරිහැර කරගෙන යන්න අයිතියක් නැහැ. ඒතර මට මේ ලෝකේ ඉඩක් ඇති වුණා පින්වත්නි. මధుරවටත් මේ ලෝකේ ඉඩක් ඇති වුණා. එහෙම නේද? අවීචමා නරකාදී ගිනිගෙන දැවෙමින් වර්ධි කරපැත්තෝ. අධිකතරව ගිනිගෙන දැවෙමින් පංචකාම සම්පත්තිය හින්දා වර්ධි කරපැත්තෝ ගිනිගෙන ඉන්නවාට වැඩිය තිරිසංගත ලෝකයක නැත්නම් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තියෙන තිරිසංගත ලෝකයේ මේ තියෙන හුළඟේ
මේ තියෙන අවුවේ මේ තියෙන වැස්සේ ඉගිලි ඉන්න මදුරුවාට සැප නැද්ද? අවීචිමා නරකාරාදියක ඉන්න සතෙකුට වැඩිය මේ මදුරුවා සැපෙන් ඉන්නවද නැද්ද? ඊළඟට යන්න තියෙන අවීචිමා නරකාදියට කියන්නකෝ. එතකොට මම මේ ගමන ඉක්මන් කරන එක හොඳද? නේද? ඉවර කරන්නද? සත්තු මරා ඉවර කරන්නද? අර විදිනෙන් විදලා ස්ප්‍රේ ගහලා ඉවර කරන්නද? නැස්ස ඉවර කරන්නද? ඒ සත්තුන්ටත් අයිතියක් තියෙනවා පින්නන්නේ. ඒ සත්තුන්ටත් තියෙන්නේ විඥානයක්, ප්‍රාණයක්. ඒ තියෙන ප්‍රාණය මේ ලෝකයේ ඉඩක් ලබා ගත්තේ එයාලට අයිතියක් තියෙනවා ඒක ජීවත් වෙන්න. ඒ අයිතියට පිටුපාල යන්න අපිට කිසිම අයිතියක් නැහැ. හොඳ නරක කියලා දෙන්න පුළුවන් කෙනෙකුට හිංසාකාරී වැඩ කරන්න බෑ. අන්න ඒ හිංසාකාරී වැඩ කරන්න බෑ ඒ විදිහට ජීවත් වෙන්න ඕන කියන එක නීතියක් නෙවෙයි. බුදුන් වහන්සේ දේශනා කරපු සියල්ල පින්වත්නි අපිට පනවපු නීතියක් තියෙනවා නම් විනයක් තියෙනවා නම් ඒ සියල්ලම මේ විදින ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී විඳින්න වෙලා තියෙන අනන්ත දුක්ඛ ස්කන්ධයෙන් සම්පූර්ණයෙන් අත මිදීම සඳහාමයි මේ දේශනා කරපු ධර්මය. එහෙම නැතුව වෙන කිසිවකට නෙවෙයි. අවිහිංසා සංකල්පය කියන එක තුළ ඉහළ තලයක තමන්ගේ හිත ආර්ය මාර්ගයට ආසන්නව හිත පිරිසුදු කරන කෙනෙකුට අදහස් ගන්න ඕන නැද්ද අපේ පින්වත්නි? මගේ මේ ජීවිතය රැක ගැනීම සඳහා මගේ මේ ජීවිතය ආරක්ෂා මේ මස් පර්වතය ගොඩනගා ගැනීම සඳහා මගේ දිව පිනවීම සඳහා තලු මැරීම සඳහා වින්දනය සඳහා විනෝදය සඳහා තවත් කෙනෙක්ගේ ජීවිතයක් කිසිම හේතුවක් උඩ හේතුවක්වත් වෙන දෙයක් සිද්ධ නොකළ යුතුයි කියන ලෝවේහි අතහැරීමේ මහා බල හැඟීම් ඇති කරගන්න උත්තමයාණන් වහන්සේලාට එවැනි හැඟීමකට බාධාවක් සිද්ධ වුණොත් මම ලෝකේ කිසිවෙකුගේ ප්‍රාණයක් අයින් කරන්න කිසිම ආකාරයකින් දායකත්වයක් දරා නැත කියලා අවිහිංසා සංකල්පය අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණ ආදී වශයෙන් ධ්‍යාන මට්ටමකට ආසන්න මට්ටමකට අර්පණාවක් මට්ටමකට වර්ධනය වෙන්න ඕනේ. සංකල්පයක් එක හැඟීමක් ලෝම කෙරෙහි ලෝෙහි කිසිවෙකුට රිදීමක්වත් මන්නේ වෙලා නැහැ කියලා උත්තුංග හැඟීමක් ඇති කරගන්න අපේ පින්වත්නි පුළුවන් වෙන්න ඕන ආර්ය මාර්ගය උපදවා ගන්න කෙනෙකුට. ආර්ය මාර්ගයේ අංගය විදිහට සඳහන් කරලා තියෙන්නේ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණ ආදී වශයෙන් තියෙනවා මහා චත්තාරිසික ආදී සූත්‍රවලදී මේ සම්මා සංකප්ප කියන ඒවා. එතකොට අවිහිංසා සංකල්පය කියන එකත් පැහැදිලිවම අප්පනා ව්‍යප්පනා බවට යන්න ඕනේ. ඒ කියන්නේ ඒක තුලම හිත නැగిලා චේතසෝ අබිනිරෝපණ හිතේ තියෙන ලෝයේ කිසිම සත්වයක් පිළිබඳ හිංසාකාරී හැඟීමක් Taman තුල නැති වෙන්න ඕනේ. Taman පිරිසුදු වෙන්න ඕනේ. ඉතා පිරිසුදු වෙන්න ඕනේ. ඒ සඳහා දායකත්වයක් නොදරා තියෙන්න ඕනේ. අපේ පින්වත්නි අපිට යම් වැරද්දක් වුණොත් පසුතැවීම කියන එකෙන් පාඩු වෙන්නේ වෙන කාටවත් නෙවෙයි Tamanටමයි. මොකද්ද පාඩුව? මේ ධ්‍යාන මට්ටම් ආදී තැන් වලට යන්න පුළුවන්කම ඇත්තේ නෑ. මහා සුවදායක තත්වයක් ඇති කරගන්න පුළුවන්. භාවනාවකින් ලබන්න පුළුවන් මහා සෝයක් මේ ලෝකේ අතහැරීමෙන් ලබා ගන්න පුළුවන් උතුම් තත්වයකට පත් වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ වැරදීමක් සිද්ධ වුණොත්. එහෙනම් මුලින් අපේ පැත්තෙන් අපි ධර්මය මොකක්ද කියලා හොයලා බලන්න ඕනේ. ජීවක කියන මේ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. ජීවක මස් වළඳන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මස් වළඳන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොන්නේ දැන් අපිටත් හිතෙන්න පුළුවන් එහෙමද කියලා ඔන්න කට්ටියකට පොඩ්ඩක් තරහ යනවා එහෙම කිව්වහම. අපි නිර්මාංශයිනේ එහෙම කොහෙද අපි මේක අතහැරලා ගොඩක් කල් ඒක හරියන්නේ නැහැ කියලා තරහ යනවා. අන්න මං අහනවා අන්න ඒ යන තරහ නිවනට බාධාවත්ද නැද්ද? නේද? ඔන්න උතෙන්ට එන්න ඕනේ. ඊළඟට මං කියනවා බුදුරජාණන් වහන්සේ මස් වළඳන්න කිව්වට පුංචි කොන්දේසියක් එක්කයි වළඳන්න කිව්වේ. මෙන්න මේ මාංශය වළඳන්න. මේ සූත්‍ර ධර්මයේ තියෙන හැටි දිත්තං සුතං පරිසංකිතං කියලා කියන කොන්දේසි තුනට යටත් නම් ඒ මාංශය වළඳන්න බෑ. ආවම දිත්තං සුතං පරිසංකිතං කියන කොන්දේසියට යටත් තියෙන මාංශය වළඳන්න බෑ. මොකක්ද මේකේ තේරුම කියලා බලමු. මං වෙනුවෙන් මරුවා කියලා දැක්කානම් මං වෙනුවෙන් මරුවා කියලා දැක්කානම් මං වෙනුවෙන් මරුවා කියලා ඇසුවානම් සහ
මං වෙනුවෙන් මරුවා කියලා සැකයි නම් මං වෙනුවෙන් මරුවා කියලා දැක්කා නම් ඇසුවා නම් හෝ සැකයි නම් මේ මාංශය වළඳන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නීතියක්ද? මම මේක කොහේවත් සිල්පදයක් විදිහට සඳහන් කරන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මම ආයෙ මතක් කරනවා මේක නීතියක් මෙහෙම කියලා තියෙනවා කියලා තර්ක කරන්න නෙවෙයි මේක. පිරිසුදු බව සඳහාද? තමන්ගේ පිරිසුදු බව සඳහා. මේක නීතියක් කොට අරගෙන මාංශ වළඳන කට්ටියට අපහාස කරන්නත් මාංශ නොවළඳන කට්ටියට ඒ කට්ටිය ඉහළට දාගන්නත් මාන්නයක් ඇති කරගන්නත් පාවිච්චි කරොත් නිවනටම බාධා වෙනවා. ඒකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මොකක්ද කියලා තව ටිකක් අපි විමසලා බලමු. මං වෙනුවෙන් මරුවා කියලා දැක්කෙත් නෑ, මං වෙනුවෙන් මරුවා කියලා ඇහුවෙත් නෑ, මං වෙනුවෙන් මරුවා කියලා සැකෙකුත් නෑ. ඇත්තටම මේකට කියනවා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියලා. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මේ ලෝකේ නැද්ද? මොන ඊළඟට එන ප්‍රශ්නේ. කෙනෙක් හිතයි මේක බුදුරජාණන් වහන්සේ අපිව රවට්ටන්නවත් දේශනා කරාද? මොකද මේ ත්‍රිකෝටික මාංශය නැද්ද? නැති එකක් පුළුවන් නම් වළඳන්න කියලා කිව්වා වගේ කියලා. නෑ පින්නත් මේ බලන්න ත්‍රිකෝටික මාංශය තියෙනවා. අපි යන වාහනයක. යනකොට අපේ ඉදිරියෙන් යන වාහනේට මහපාරේදී කුකුල් නාම්බෙක් හැප්පෙනවා. හැප්පිලා මැරිලා වැටෙනවා. අර වාහනේ යනවා අපි ගිහින් බලනවා ළඟ පාතක කිසිම කෙනෙක් නැහැ, අයිතිකාරයෙක් නැහැ, මොකක්වත් නැහැ. දැන් මහ පොළොවේ පස්කොඩට යට වෙලා යන එකක් මේක. මෙන්න මේ මාංශය පිළිබඳව මොකද මේ අත කියන්නේ? දැන් මං ගිහින් මේ මාංශය ගන්නවා කියන්නකො මං යන වාහනේට පිටිපස්සෙන් ගිය වාහනේට. ඒක වළඳන්න බැයිද? අපි තා විවෘත මනසකින් මේවා දිහා බලන්න ඕනේ. මේක වළඳන්න පුළුවන්. ඇයි? මේක මං වෙනුවෙන් මැරුවේ නැහැ කියලා මම ප්‍රත්‍යක්ෂ කොටම දන්නවා. මං වෙනුවෙන් ප්‍රත්‍යක්ෂ කොට මම දන්නවා මං ඇහුවේ නැහැ. මේක මං වෙනුවෙන් මැරුවා කියලා මම ඇහුවේ නැහැ කියලාත් මම දන්නවා. මට කිසිම සැකයක් නැහැ. ඇයි? මේක අහම්බයකින් මැරිච්ච එකක්. මේකේ තේරුම මස් කන්න කියලා කියන එක නෙවෙයි. හරිද? මට ඊට කලින් අවස්ථාවක් හම්බුණා මෙවැනි දේශනාවක් කරන්න. ඒකට බොහෝ විවේචන තියෙනවා. ඒ කියන්නේ මේ මස් කන්න කිව්වා කියලා. නුවණින් තේරුම් ගන්න. මස් කන්න පුළුවන් ඉතින්. ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ පාරිශුද්ධිය තමන් ඇති කරගන්න. මොකද මෙන්න මෙහෙමයි. මෝඩ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ අපේ පින්නත්. බිමට වැටලා තියෙන මරණයට පත් වෙලා තියෙන තමන් වෙනුවෙන් මැරුණේ නැහැ කියලා හොඳටම විශ්වාසවන්ත දැන් කුකුල් නාම්බ එතන වැටිලා. ගහකින් කොස්ගිරියකුත් බිමට වැටිලා. දෙකම එකද නැද්ද? දෙකම එකයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කොස් කන්න එපා වගේ තමයි අර බිම වල තියෙන මාංශය කන්න එපා කරනවා. නේද? අන්න බලන්න එතකොට ඒක මෝඩ ධර්මයක් වෙනවා. එහෙනම් එවැනි තත්වයක තියෙන මාංශයක් කන්න පුළුවන්කමක් තියෙනවා. හරි? ඉතින් අන්න ඒක හොයාගෙන කන්න කියලා දේශනා. දැන් භික්ෂුන් වහන්සේ නමක් විදිහට මම මොකද්ද වෙන්න තත්ත්වය කියලා බලන්න මේ වගේ තැනකදී. අපි හිතමු මම පාත්‍රාවක් අරගෙන හදිසියෙම මංවත් දන්නේ ඊයේ හැන්දෑවේවත් මං අද කොහෙද පින්ඩ පාත්‍රයට වඩින්නේ කියලා. මං අද උදෑසන පාත්‍රාවක් අරගෙන එක්තරා ගමක පින්ඩ පාත්‍රයට වඩිනවා. වඩිනකොට ඒ ගමේ ඇත්තෝ කොහොමත්ම දන්නේ නැහැ කියන්නේ මං දන්නවා. මොකද මංවත් තීරණය කළා තිබෙන්නේ නැහැ හෙට කොහෙටද වඩින්නේ කියලා ඒ ප්‍රදේශයට. එතකොට ඒ ගමේ ඇත්තෝ මට මාංශය ගෙනලා පූජා කරනවා. මාංශය පූජා කරනවා. මට කිසිම සැකයක් තියනවද මේ මාංශය මං වෙනුවෙන් මරුවා කියලා? නැහැ. මට අහලවත් නැහැනේ මං ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ නේ පිළිබඳ. සැකයක්වත් නැහැ, ඇහුවෙත් නැහැ, දැක්කෙත් නැහැ. අන්න මට එහෙනම් නිවසක වෙලා තියෙන මාංශය කිසිම ගැටලුවක් නැතුව එදා දවසේ වළඳන්න පුළුවන්කම තියෙන. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම හැන්දෑවේ මේ පැත්තේ ගමේ පැත්තේ මොකක් හරි වුණාම කරනකොට කට්ටිය කතා කරනවා. අර හාමුදුරුවෝ මේ පැත්තේ වැඩියා ඔන්න මම දකින්නවා මේ තුවක්කුත් අරගෙන නැත්තම් බිලිකකුත් අරගෙන යනවා. මොකද හෙට උන්නාන්සේ වැඩියොත් දෙන්න කියලා හිතාගෙන යනවා. දැන් මම ඕන් දකින්නවා හෙට උදේ මේ කට්ටිය ලෑස්ති වැඩේට කියලා. නැත්තම් මම අහනවා මට ඇහෙනවා කට්ටියක් කතා වෙනවා හාමුදුරුවෝ වැඩි කියලා අන්න අර කට්ටිය බිලිකකුත් අරගෙන ගියා තුවක්කුත් අරන් ගියා කියලා. නේද? අන්න බලන්න පුන්නම්නි ඊට පස්සේ දැන් ওই දෙකම වෙන්නේ නැහැ. මම දැක්කෙත් නැහැ මම ඇහුවෙත් නැහැ. නමුත් ඊයේ මම පින්ඩපාතේ වඩපු ප්‍රදේශයටම මම අදත් වඩිනවා. මේ පිරිසිදු බව කියන එක රැක ගන්න විදියයි මම මේ කියන්නේ. ඊයේ මම පින්ඩපාතේ වඩපු ප්‍රදේශයටම වඩිනවා අද. වඩිනකොට මම හැබැයි අර මං කියව විදිහට මම දැක්කෙත් නැහැ දුනු විතල අරගෙන යනවා. ඇහුවෙත් නැහැ. නමුත් මට ගෙනල්ලා ඊයේ කට්ටියම ආයසරයක් අර જાතිය මාංශයෙන් දාන්න හදනවා. මට සැකයක් උපදිනවද නැද්ද? මම ඊයේ මේ ප්‍රදේශේ ආවා මම එනවා වෙන්න ඇති කියලා හිතාගෙන
අදත් මේ සත්තු මැරුවද දන්නේ අද මම ගත්තොත් හෙට අනිවාර්යයෙන්ම මං හින්දා සතෙක් මැරෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. අන්න ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපරිභෝගಂತಿ කැපදා කැපද කියලා නෙමෙයි දේශනා කරන්නේ. ඒක පාස්තා කියලා. ඒක වෙන මොකක්වත් නෙවෙයි. ඒක පරිභෝග කරන්න එපා. පරිභෝග කළොත් ඔබට ඔබේ නිදහස් හිතට නැත්නම් අර උසස් හිතට කවදා හරි චෝදනාවක් එන්න පුළුවන්. අවිහිංසා සංකල්පය අප්පනා වියප්පනා චේතසෝ අබිනිරෝපණ ආදී තැනට පත් කරගන්න යනකොට මං හින්දා මෙන්න මේ සත්වෝ මැරෙන්න ඇති කියලා පිරිසිදු බවට හානියක් වුණ ධ්‍යානෙ නැගෙන්නේ නැහැ. ධ්‍යානෙ නැගුණ නැත්නම් විදර්ශනාවට ඒක හරවන්න බෑ. හරි? අන්න ඒක හින්දා ලෝකෝත්තර සුවය අපේක්ෂා කරන පින්වත් ඇත්තන්ට මේ වගේ උපදෙස් දීලා තියෙන බුදුරජාණන් වහන්සේ එච්චරයි. ඒක කොහොමවත් කැප අකප ඒ කතන්දර මොකක්වත් නැහැ. ඒක අපරිභෝගಂತಿ වදා දිත්තං සුතං පරිසංකිතං. අපරිභෝගಂತಿ වදානේ මං වදාවන් ඒක පරිභෝජනය කරන්න එපා කියලා දේශනා කරනවා එච්චරයි. එතකොට අන්න බලන්න පින්න ඔන්න ඔහොම අවස්ථාවක් එනවද නැද්ද? නේද? Tamanda කොහොමද බෑ අහුවනම් බෑ දැක්කෙත් නෑ ඇහුවෙත් නෑ නමුත් සැකයක් උපදින කාරණා තියෙනවා. ඒ තරම් එහාට පිරිසිදු බව බුදුරජාණන් වහන්සේ අගය කරා තමන්ගේ සීලයෙන් සිද්ධ විය යුතු පිරිසුදුකම සහ ගුණයෙන් ඇති වූ ගුණයෙන් මගේ මේ ජීවිතය අන් අයට හිරිහැරයක් කරදරයක් කරගන්න ජීවිතයක් නෙවෙයි කියලා. ඔච්චරක් කියලා මහා පුදුම කතාවක් එතනින් එහාට බුදුරජාණන් වහන්සේ මේ ජීවකට සඳහන් කරන ජීවක මගේ ශ්‍රාවකයන්න් වහන්සේ නමක් මගේ ශාසනයේ සංඝයා වහන්සේ ගමක් හෝ නිගමක් අසුරු කරමින් ඉතින් වාසය කරන මේ ගමක ඉන්නවා. හැබැයි ඒ ඉන්නේ නිකන් නෙවෙයි නිකන් ඉන්නේ නැහැ. මෙත්සහගත සිතකින් හැම දිශාවක්ම පැතිරගෙන වාසය කරනවා. මෛත්‍රිය පුරවාගෙනයි වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නය හැම පැත්තටම මෛත්‍රිය පතුරාගෙන වාසය කරනවා. කරුණාව පතුරාගෙන වාසය කරනවා. මුදිතාව පතුරාගෙන වාසය කරනවා. උපේක්ෂාව පතුරාගෙන වාසය කරනවා. හැම දිශාවකටම පැතිරගත්ත මෛත්‍රියකින් යුතුව තමයි පින්වත්නි භික්ෂුන් වහන්සේ නමක් වාසය කරන්නේ. මේ වගේ ගමක හෝ නියංගමක වාසය කරන භික්ෂුන් වහන්සේ නමකට කවර දායකයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි දායකයෙක් කියලා දානයකට ආරාධනා කරනවා. ආරාධනා කරනවා මේ දාණය නිහඬතාවයෙන් පිළිගන්නවා. පිළිගන්න දැන් පහුවෙන්දා වඩිනවා මේ දාණයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මගේ භික්ෂුව මට මේ දාණයට වඩින්න පෙර ආතුවක්වත් වැඩි වෙලාවක්වත් පසුවක්වත් පින්නත් නේ මෙන්න මෙහෙම අදහසක්වත් නැහැ කියලා. කොයි වගේ අදහසක්ද? මාව ප්‍රණීත දාණයෙන් වළඳ කරවයි මට ප්‍රණීත දාණය පිළිගන්නවයි රස ආහාර බෙදුන් අද හම්බෙයි කියලා එහෙම අදහස් මාත්‍රයක්වත් නැහැ කියලා. ඒ කියන්නේ මේ මම කලින් මතක් කරා වගේ නේ ඉන්දියන් පිනවීමේ අදහසක් නැති බව. ඒ කියන්නේ ලැබෙන දේ දැමිය යුතුයි. මොකද මේක පිනවන්න ගිහිල්ලා සංසාර ජීවිතය අනන්ත දුක් විඳලා. ඒක දන්න භික්ෂුන් වහන්සේ මෙහි කිසි මුර්ජාවටපත් වෙන්නේ නැතුව ඊට පස්සේ කියනවා දේශනා කරනවා ඊට පස්සේ මේ දානය පිළිගන්නවා. ඇත්තටම ප්‍රණීත දාන පිළිගන්නවා. මෙතන අදහසක් තිබුණේ නැහැ උන්වහන්සේගේ. නමුත් ඇත්තටම ප්‍රණීත දානය පිළිගන්නවා. පිළිගන්නන වෙලාවෙත් වළඳ කරන වෙලාවෙත් ඒකෙන් මුලාවටපත් වෙලා ඒකෙන් අසිහියටපත් වෙලා ඒක වළඳන්නේ නැහැ කියනවා. ඒකෙන් අගතියටපත් වෙලා වළඳන්නේ නැහැ කියනවා. ඒක අර ගුලි දෙක තුනක් ගිරලා දාගන්න පුළුවන් නම් කියලා සමහර අය දන්නව නේද? කෑමක් ගන්න හැටි. අසනීපයක් තියෙද්දි පවා නේද? ඒකෙන් මුර්ජිතව, ඒකෙන් ගර්ජිතව, ඒකෙන් ඊළඟට මේක වළඳන්නේත් සප්පාය විදිහට කියලා සඳහන් කරලා තියෙනවා. මේක වළඳන්නේ නිස්සරණ ප්‍රඥාව ඇතුව කියලා කරලා තියෙනවා. ඒ කියන්නේ යන්තම්වත් ආසාවක් ඇති නොකරගැනීමෙන් තමයි මේ දාණය වළඳන්නේ. පුංචි ආසාවක්වත් ඇති කරගන්න නැතුව මේ ආහාර දාණය මට මේ ජීවිතේන්ද්‍රිය පවත්වා ගැනීම සඳහා නැති වේදනාවල් ඇතිවීම වළක්වා ගන්න තියෙන වේදනාවල් නැති කර ගැනීම සඳහා විනෝදේ සඳහා නෙවෙයි මේක ශරීරේ තර කර ගැනීම සඳහා නෙවෙයි
මස් පිඩු වර්ධනය කර ගැනීම සඳහා නෙවෙයි. රස විඳීම සඳහා නෙවෙයි. මේක ජීවිතේ පවත්ව ගන්න. බලන්න එහෙම අදහසකින් ආහාර වළඳන කාලයක් කවදා හරි මේ අතන්ට එන්න ඕනේ. ආහාරයේ මත් නැහෙන ගතිය බලන්න අසනීපයක් වෙච්ච වෙලාවකවත් Tamanට නුගුණයි කියලා දැනෙද්දිවක්වත් අදුම ගානේ Tamanට කරදරයක් වෙනවා කියලා දැනෙද්දිවක්වත් නේද? ලොකු මස් ගොඩක් එකතු වෙලා තියෙනවා කියලා තේරුණාමවත් කහ පාට බූන්දි වගේ තෙල් මන්ද නේද මේ බඩේ ලොකු බඩවල් ලොකු වෙනවා කියන්නේ මොනවද? නේද කහ පාට බූන්දි කෑලි වගේ බඩට ඉහළින් කහ පාටට තෙල් තට්ටුවක් එකතු වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් එකතු කරගන්නට මේක උපතින් මහතින් උපත හේතු වෙලා කර්මානුරූපව මහත් වෙන අය ඉන්නවා යාලට නෙවෙයි. හරි? කර්මය එක හේතුවක් මේ ශරීරය හැදෙන්න ආහාරය එක හේතුවක්. ආහාරයෙන් හින්දා තමන්ගේ ජීවිතය තමන්ගේ ශරීරය ස්ථූල වුණොත් ඒකට හේතුව තමන්ගේ කටපාලනයක් නැතිකම. එච්චරයි. ඉතින් ඒකින්ද අපි හොඳට කල්පනා කරන්න ඕනේ එහෙනම් මෙන්න මේ தත්ත්වේ නේද භික්ෂුන් වහන්සේ. නම් එවැනි අදුම ගානේ වළඳන වෙලාවකවත් වළඳන ආහාරය ගැන ප්‍රත්‍යක්ෂා කරලා ඒක තුලවත් ප්‍රණීතයි සුවයි ඊළඟ දවසෙත් මේ වගේ ආහාරයක් ලැබෙයි කියලාවත් හිතන්නේ නැතුව වළඳන භික්ෂුන් වහන්සේ මස් වලට මුලා වේද? එහෙනම් ජීවිතේට මොකද කරන්න උනේ? ප්‍රශ්නේ අපුල ගන්න උනා. ප්‍රශ්නේ තේරුමක් නැති වුණා. නේද? ප්‍රශ්නේ තේරුමක් නැති වුණා. එන්නත් ඒ තරම්මටම අවිහිංසාවක් මේ භික්ෂුන් අවිහිංසාව විතරක් නෙවෙයි අවිහිංසාවෙන් එහාට ගිය දෙයක් තියෙනවා. ඉන්ද්‍රියන් පරිහරණය කිරීමේදී ඒ කිසිම ඉන්ද්‍රියක් විනාශකාරී තත්ත්වයෙන් පරිහරණය නොකරන ස්වභාවයක් Tamanට හානියක් වෙන්නේ නැති විදිහට පරිහරණය කරන ස්වභාවයක් හානියක් වෙන්නේ නැති විදිහට පරිහරණය කරන ස්වභාවයක් තමයි භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. නිවනට යොමු වෙච්ච කෙනෙක්, නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක්, හිතේ තියෙන කෙලෙස් ධර්මයන් එක්ක සටන් කරන කෙනෙක්. ඉතින් එවැනි භික්ෂුන් වහන්සේලා ජීවත් වෙන විදිය ඔන්න බුදුරජාණන් වහන්සේ ඔන්න දේශනා කරා. එහෙනම් කැපමසක් Tamanට භික්ෂුන් වහන්සේලා පරිභෝග කරන මාසකුත් තියෙනවා. පරිභෝග නොකරන මාසකුත් තියෙනවා. ඒක උන්වහන්සේලා සතුයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ දැන්. සමහර ඇත්තෝ පින්නත් මම නිර්මාංශයි කියලා නිර්මාංශ නැති අයට ගරහන්න පටන් ගන්නවා. Tamanට මානයක් උපදවා ගන්නවා. අපි නිර්මාංශ දෙවියන් මම මෙච්චර කාලයක් නිර්මාංශයි අහවල් වාපු බලන්නකෝ කියලා. එතකොට ඒක අවිහිංසාව වෙනවද? අවිහිංසා සංකල්පය වර්ධනය කරගන්න කිව්ව බුදුරජාණන් වහන්සේ ඒකට ප්‍රතිවිරුද්ධ මූල ධර්මයක් හදාගෙන මොකද නිර්මාංශ වෙලා කුසල් පුරන්න ගිහිල්ලා වෙන පැත්තකින් අකුසලයක් පිළිලා තමන්ගේ මාන්නය ඉපදිලා සමහරන්තෝ මාංශය පරිභෝජනය කරමින් නිර්මාංශ අයගේ සද්ද අහලා ඒ කට්ටියට නේද ඒ කට්ටියත් එක්ක රණ්ඩු අල්ලන්න පටන් ගන්න දෙගොල්ල තරහ ගිහිල්ලා හොඳටම රණ්ඩු අල්ල ගන්න පටන් ගන්නවා. මොකද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ බෙදා ගන්න බැරුව මේක බෙදා ගන්නවත් හිර කර ගන්නවත් තද කර ගන්නවත් වෙන කෙනෙක්ගේ පැත්තට පටවන්නවත් හිංසා කරන්නවත් තවත් කෙනෙකුට ඇනුම් පද කියන්නවත් නෙමෙයි අපේ පින්වත් මේ ධර්මය තමන්ගේ ගුණය කරගන්නයි. ඒ සඳහා අවශ්‍ය කරන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් එන්න ඒ தত্ত্বය ගැන අපි හොඳට හිතලා බලා ගන්න එක වටිනවා තමන්ගේ පැත්තට. දැන් ඔකොටම ප්‍රශ්නයක් එනවා මේ ටික මේ තමයි සූත්‍රයේ සාරාංශය. මේ සාරාංශය අවසානයේ සූත්‍රයේ අවසානයේට මේ ඉතා කෙටි කාලයෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. ඉතින් ඊටාම හානිය අවම කරලා දේශනා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. අවසාන වශයෙන් මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා සූත්‍රයේ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් අහවල් සතා මරන්න ගේන්න කියලා කිව්වොත් බොහෝ පෞරස් වෙනවා කියලා. පෞරස් වෙන කාරණා පහක් සඳහන් කරලා තියෙනවා. කවුරු හරි ගිහියත් එක්ක සංඝයා වහන්සේ සඳහා අහවල් සත්තු ටික මරන්න ගේන්න කියලා. දැන් දානයක් දෙද්දීම පරිසම් වෙන්න එහෙනම්. හරි මරන්න ගේන්න කියලා අනගලොත් අනකිරීමෙන්ම මහා පෞරස් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඒ සතා බැඳලා කුදලලා අල්ලලා වද කර කර ගේනකොට විඳින වද වාරයක් ගාන පෞරස් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට නසන වෙලාවේ මහා පෞරස් වෙනවා. නසව කියලා මේ සතා නසව කියලා අන කරනකොට මහා පෞරස් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නසනකොට විඳින වද වේදනාව හින්දා මහා පෞරස් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අවසානයේක අපි හොඳට විතර ගත්තොත් මටත් එක්කම අවසානයේක මොකද්ද? කැපමස වළඳන භික්ෂුන් වහන්සේ ගැන මේක අකපයි මේක නොකපයි කියලා මසින් ගටා බනිනවා නම් යම් කිසි කෙනෙක්
මේ හාමුදුරුවෝ මස් වළඳනවා කියලා මසින් ගට අන්න ඒකිනුත් බොහෝ පව් රැස් වෙනවා කියනවා. ඉතින් ඒකින්ද වළඳන එක පරිභෝග කරන එක නේද? ඒවා ඉතින් මේ ලෝකේ මිනිස්සු තියාගත්තද මොකටද මේකට මැරෙන්න හදන්නේ? නේද? අපේ අකුසල් වැඩි කරගන්න නැතුව හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රියෙන් මස් වළඳුවාද නැතුවාද හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රියෙන් කටයුතු කරන එකයි වටින්නේ. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මේක මගේ මතය, මගේ පෞද්ගලික මතය. හැබැයි ධර්මයට අනුව මම මේ ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් ඒක නුවණ තියෙන ආකාරයෙන් විමසා බල කටයුතු කරන එකයි ඇත්තේ. හරි. කාටත් මේ ගැන කතා කරනකොට තියෙන ප්‍රශ්නේ තමයි සල්ලි වලට ගන්න මස් මේවා කොයි ගොඩටද වැටෙන්නේ කියලා. එහෙම නේද? එහෙම ප්‍රශ්නයක් එනවනේ අපිට. සල්ලි වලට ගන්න මස් කොහෙටද වැටෙන්නේ? ආල් මස් කොහෙටද වැටෙන්නේ? කරවල කෑල්ල කොහෙටද වැටෙන්නේ? හොඳයි. මගේ මතය කියලා කිව්වට අපේ පින්වත්නි අපි නුවණින් විමසා බලන්න, ඊතා නුවණින් විමසා බලනක වටිනවද නැද්ද සූත්‍ර ධර්මයට අනුව? හොඳයි. එහෙනම් මම කියන දේම මේ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ මෙහෙම කිව්වා කියලා මතයක් හදන්න නෙවෙයි මට ඕනේ. මට එහෙම එකක් පැහැදිලිවම අවශ්‍ය නැහැ. නමුත් සූත්‍ර ධර්මයේ තියෙන දේ මම පොඩ්ඩක් විස්තර කරන එක මගේ පරම යුතුයකමක්. හරි. ඒකින්ද මම මෙන්න මෙහෙම මතක් කරනවා. මේ දිත්තං සුතං පරිසංකිතං කියන එකේ තේරුම දැක්කෙත් නැහැ, අහුවෙත් නැහැ, සැකෙකුත් නැහැ කියන එකයි. ඉන්නත්නි මගේ උපසම්පදාව මම ලැබලා තියෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාගෙන්. මේ ශාසනයේ තියෙන එහෙම ක්‍රමයක්. කවදා හරි මේ ශාසනය ඉවර වෙනවා, සංඝයා වහන්සේ නැති වෙනවා, ගුරුවරයා නැති වෙච්ච කල්හි උපසම්පදා භික්ෂුන් වහන්සේලා 5 දෙනෙක් නැති වුණොත් මේ ලෝකේ උපසම්පදාවක් ගන්න ඊළඟ එක්කෙනාට සංඝයා වහන්සේ ඉවරයි එතනින්. එතකොට මේ තියෙන අත්වල බඳගත්ත ක්‍රමයක් තියෙනවා. මම උපසම්පදා ලබාගෙන තියෙන ගුරුවරයා කවුද කියලා හොයලා බලුවොත් ඒ ගුරුවරයා හොයාගෙන මම ඒ ගුරුවරයා උපසම්පදා ඊළඟ ගුරුවරයා ගත්තොත් ඒ ගුරුවරයාගේ ගුරුවරයා ගත්තොත් ওই විදිහට මේ ආචාර්ය પરම්පරාව, උපාධ්‍යාය પરම්පරාව අරගෙන එහාට ගියොත් කවුද පළවෙනි එක්කෙනා? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ඉඳලා අද මේ වෙනකම් මට උපසම්පදාව ලැබිච්ච භික්ෂුන් වහන්සේලා පරපුර අතින් අත අල්ලගත්තොත් ඒ අත් ටික කැඩිලා නැහැ කියලා මම කියන්නේ. ආන්ගේ ආඩම්බරේ මටත් තියෙනවා. හරිද? ඒක කැඩුන දවසට ඒක අල්ලගන්න කෙනෙක් නැහැ, මැදින් කඩා ගන්න බෑ. ඒකයි ශාසනය අතුරුදහන් වෙනවා කියන්නේ. එහෙම විඥානකූලව එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ දාම ක්‍රමය පැහැදිලිවම මේ ශාසනයේ තියෙනවා, මේ දාමයක් ඇතට එදිලා තියෙන දාමයක්. ඒ වගේ පින්වත්නි මේ දැන් මගේ නිවසට ආපු හාල් මැස්සා මරුවේ කා වෙනුවෙන්ද නේද? මගේ නිවසට ආපු හාල් මැස්සා මං ගත්තේ මට මුදලාලිගේ. මුදලාලි මහත්තයා කිව්වා මට ගන්න අයට පරිභෝග කරන අයට මේක ලබා දෙන්න ඕන හින්දා දෙන්න කියලා. නේද? එයා අරමුණු කරගෙන මේ විදිහට දිගින් දිගට මේ අරමුණු වෙච්ච එක්කෙනා ඉස්සරහට අරගෙන ගියොත් අන්තිමට යන්නේ කවුද? මරපු එක්කෙනා ළඟට. හරිද? මරපු එක්කෙනා මාව අරමුණු කරේ නැද්ද? ජනාධිපතිතුමා කියනවා සියල්ලන්ටම පඩි වැඩි කරනවා ලංකාවේ කොටෝම කියලා. දැන් කොහොම අරමුණු කරලා කියලා තියෙන්නේ. ඒ වගේ මේ මරන්න යන එක්කෙනා එංගලන්ත කවුරුවක්වත් නෙවෙයි ලංකාවේ පාරිභෝගිකයන් සඳහා මරන්න යනවා කියලා නේද? අරමුණු කරා නම් එහෙනම් කාවද අරමුණු වෙලා තියෙන්නේ? ඒක පැත්තකින් බලනොත් මාව අරමුණු වෙලා. හරිද? ඒක පැත්තකින් ඔන්න දැන් එක පාරටම කට්ටිය කියයි එහෙම බෑ, එහෙම නොවෙන්න පුළුවන්, මගේ නමින් අරමුණු නැහැ නේ කියලා තර්ක කරන්නේ. හරිද? මෙන්න මෙතන විතරයි හරියටම අපිට අහුවෙන තර්කයක් තියෙනවා මේකේ. පින්වත්නි හරි. එහෙනම් දීවරයා ගියේ මං වෙනුවෙන් නෙවෙයි කියලා මට තර්ක කරන්න පුළුවන්. ඒ වගේම මං වෙනුවෙන්ම තමයි ගියේ කියලා තර්ක කරන්න පුළුවන්. මේ කවුරු හරි කියනවා අහවලා හොඳ නෑ කියලා. තව කෙනෙක් කියනවා අහවලා හොඳයි කියලා. දැන් හොඳයිද නැද්ද කියලා හරි තීරණයක් ගන්න බෑ අපිට. යමක් ගැන හරි තීරණයක් බැරි සැකහින්ද නේද? යා හොඳද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ. දැන් කවුරු හරි හොඳයි කියලාත් කියනවා අහවලා නරකයි කියලාත් කියනවා. එතකොට අපිට හරි තීරණයක් ගන්න අපි කියනවා අනේ මන්ද හොඳයි කියලා කියන්නත් බෑ නරකයි කියලා කියන්නත් බෑ මට එයා ගැන සැක තියෙනවා කියලා. යමක් ගැන දෙපැත්තටම කතා කරන්න පුළුවන් වෙන්නේ සැක තියෙනවා නම් නේද? නැත්තම් සැකයි කියන එකක් ඕන වෙන්නේ නෑනේ. එහෙනම් දැක්කෙත් නෑ, ඇහුවෙත් නෑ, සැකේකුත් නැත්තම් තමයි මාංශය ගන්න කිව්වේ. දැන් සල්ලි වලට ගන්න මාංශය ගැන පුදුම ප්‍රශ්නයක් තියෙනවා. ඔතන ඔබ කට්ටියම අමතක කරලා දාන්න. සල්ලි වලට ගන්න මාංශය පිළිබඳ හොඳයි මම දැක්කෙත් නෑ, මම ඇහුවෙත් නෑ කියලා තර්ක කරාට
මේක මං වෙනුවෙන් මැරුවාද නැද්ද කියලා මට සැකයක් තියෙන හින්දා දෙපැත්තට තර්ක කරන්න පුළුවන්. හරිද? සැකයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්න කිව්වේ? අතහල දාන්න කිව්වා. ඇයි මේ සැකයත් එක්ක මට ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා කවදා හරි දවසක. මේක පැනවුමක් නෙවෙයි. මේක අවවාදයක් විතරයි. මේක පැනවුමක් නෙවෙයි අවවාදයක් විතරයි. ඒ මොකද පින්නත් අපි අපේ ජීවිතේ හුරු කරන්න වෙනවා. මාත්‍රයකින්වත් මං කාටවත් රිද්දන්නේ නැහැ. වචන මාත්‍රයක මගේ මේ ජීවිතය ගෙනියන්න කිසි කෙනෙකුට කරදර මාත්‍රයක්වත් කරන්නේ නැහැ. ආත්මාර්ථකාමීත්වයෙන් මගේ දේ කියලා පොර අල්ලන අපි මේවා මෙහෙම විය යුතුයි කියලා පොර අල්ලන අපි මේ පොරෙන් අත මිදෙන්න ඕනේ. අත මිදලා සාන්ත භාවයටපත් වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන සියලු දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් වාදයක් ඇති කරගන්න මතයක් ඇති කරගන්න නෙවෙයි. තමන්ගේ පැත්තෙන් නුවණින් විමසා බලා ගැනීම වටිනවා. අවිහිංසා සංකල්පය කියන තැන අවසාන වශයෙන් මම මතක් කරනවා. අපි යනවා මරණ තැනකට. ගිහිලා එල්ලලා තියෙන මං වෙනුවෙන් නොමරුවාගෙන කුකුල් නාම් බව සල්ලි දීලා ගන්නවා. සල්ලි දීලා අරගෙන මීටර් 200ක් විතර මේ පැත්තට ඇවිල්ලා අපි හිතමු 10ක් එල්ලලා තිබ්බ කියලා. බෙල්ලෙන් එල්ලලා තිබ්බ 10 දෙනෙක් කියලා හිතන්නකෝ. මීටර් 100ක් 200ක් ඇවිල්ලා අනිත් පැත්තට ඇවිල්ලා බලනකොට දැන් 9ක් වෙන්න ඉතින් මම එකක් ගත්තානේ. ටිකකින් ඇවිල්ලා බලනකොට ඊළඟ එක එල්ලලාද නැද්ද? යනවා ඇතුළට. නේද? අල්ල ගන්නවා කකුල් දෙකෙන්. දොරට තියලා කඩ කරනවා එක්ක. ඔළුව ගහනවා එක්ක කොහේ හරි. නේද? ලේ පෙරෙන ඒ බෙල්ල කපලා දානවා. දඟලන ශරීරයේ උණු වතුර එක්ක වෙනවා. අමුමේ හැම ගහලා අතනින් එල්ලනවා. දැන් මම අහනවා මේ අයගෙන් මගේ අවිහිංසාවට ප්‍රශ්නයක් එනවද නැද්ද? මට මතක් වුණොත් එහෙම මම සල්ලි දීලා ගත්ත හින්දායි මේ මිනිස්සයා ඊළඟ එක මැරුවේ. මට ඉල්ලන්න තිබ්බනේ අපූර්වයට දෙනවා අර ඊළඟට මරන් දින්න එක. නේද? ඔය සල්ලි ටික දීලා ඉල්ලන්න තිබ්බා අර ඊළඟට මරන් දින්න එක දෙනවා කෝ කියලා ඉල්ලන්න තිබ්බා වුණා. ඉල්ලුවා නම් මම මරයිද? ඉතින් නුවණින් විමසා බලා තීරණය ගත යුතු තියෙනවා. නුවණින් විමසා බලා තීරණය ගත යුතු තියෙනවා. තමන්ගේ නුවණ පාවිච්චි කරන්ඩ, තමන්ගේ බුද්ධිය පාවිච්චි කරන්ඩ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ පිරිසිදුව තාමත් තියෙනවා. ඒ අනුව කටයුතු කරමින් මේ නරාවලෙන් අත මිදෙන්න, මේ මහා දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න කල හැකි හැම දෙයක්ම, කල යුතු හැම දෙයක්ම සියුම් වශයෙන්වත් අකුසල කලයකට අහු වෙන්නේ නැතුව ආර්ය ශ්‍රාංග මාර්ගයේ වර්ධනය කරන්න කල යුතු සියලුම අවවාද බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. මේ ඇත්තන්ටත් වැඩිය වික්ෂුන් වහන්සේ වර්ණන කරගෙන අපිට දේශනා කරලා තියෙනවා. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා බුද්ධ අවවාදය මොකක්ද කියලා හොයලා බලලා තීරණයක් අරගෙන කටයුතු කිරීම මේ පින්වත් අයගේ කාර්ය, දේශනා කිරීම අපේ කාර්ය. මේ අවධාරණය කරනවා මතයක් සෑදීම සඳහා නොවේ, කරුණු ඉදිරිපත් කිරීම සඳහා විතරයි. ඒ අය කැමති හැටියට මේ ධර්මය තුල පිළිපැදීම ආරම්භ කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ හඳපාන් ගොඩගේ පියසේන පීරිස් මහත්මිය ඇතුළු පිරිස පානදුර නම්බර් 52 වඳුරා මුල්ලවත්ත කියලා ලිපිණිය සඳහන් කරලා තියෙනවා. එයත්න්ගේ අරමුණ අපගේ පැමිණ සිටින සියලුම දෙනාගේ සියලුම ඥාතීන්ටත් අපවත් වේවා දාල සියලුම මහා සංඝරත්නයටත් පුණ්‍ය අනුමෝදනා වේවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. සෙත්පතින් වශයෙන් තියෙන අප පවුලේ සමටත් පැමිණ සිටින සියලු දෙනාට සහ දේශකයන්න් වහන්සේට සහ ධර්ම හිමිපාණන් වහන්සේට ප්‍රමුඛ මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා කියලා. විශේෂ නම් ගොත් කිසිවක් සඳහන් කරන්නේ නැතුව ලබාගත් ගුවන් කාලය සම්පූර්ණයෙන්ම ධර්මයේ සඳහාම යොමු කරන්න ඕනේ කියන කරුණාවෙන් තමයි ඒ අතුමේ ඊටාම කෙටියෙන් මේ බව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ අතන්ගේ ඒ කාරණාවට ස්තුතිවන්ත වෙමින් අද දවසේ මේ අතන් බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. සාදු සාදු සාදු. පුණ්‍යතුනි, ඔබ අප කෙරෙහි මෙත් සිතින්නතුව මේ අවස්ථාවට වැඩම කරමින් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්නට අද දවසේදී දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදුණු එම පින්බර පිරිසට ආරාධනා කරන අතරම පින්තුනේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මේ අවස්ථාවට වැඩම කොට වදාළ පූජනීය උඩුදුම්බරේ කාශ්‍යප ස්වාමීන් වහන්සේට මෙලෙසින්ම ලෝක ශාසනික මෙහෙවරට කරන්නට සසු මෙබර තුල දිලෙන්නට අවසි ශක්තිය නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරන්නට මේ කුසල ධර්මයන් හේතු වේවා වාසනාව වේවායි අප සාදු නාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
පවින් වැලකේ කුසල් දහම් වඩා උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරන්නට අවැසි සඳහම් මඟ පින්බර ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන බෞද්ධ රූප වාහිනිය තුලින් අප නිරතුරුවම දායකත්ව සද්ධර්ම දේශනාවන් සඳහම් සාකච්ඡාමය වැඩසටහන් ඇතුළු කොට ඇති බෞද්ධ ආගමික වැඩසටහන් පින්බර ඔබ වෙනුවෙන් සංනිවේදනය කරනවා. මෙලෙසින් සංනිවේදනය කරන වැඩසටහන්හි සදැහැති දායකත්වය දරන්නට ලංකාවාසී ලෝකවාසී සදැහැති බෞද්ධ ජනතාව වන පින්බර ඔබට ඉඩ ප්‍රස්තාව අවස්ථාව තිබෙන වගත් අප පින් සිතුවිල්ලෙන් යුතුව සිහිපත් කරමින් අප අද මේ පුදබිමේ සිට උදෑසන කාලයේ සිටම සජීවී ලෙසින් නොඑක් විට වරින් වර මේ පුදබිමේ සිදුවෙන පින්කම් මාලාවන් ඔබ වෙනුවෙන් සංනිවේදනය කෙරුණා. ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ලංකාවේ සේම ලෝකයේ වෙසෙන සියලුම බෞද්ධ ජනතාව අතර සම්භාවනීයත්වයට පත්වුණු ප්‍රධාන විහාරස්ථානයක් බවට පත්වන විහාරස්ථානයක්. එනිසා වෙන්මයි කටිනේ පුණ්‍යෝත්සවයට සමගාමීව චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත පැලඳවීමේ පින්කම සමගාමීව සිදුවෙන පින්කම් මාලා අතරතුරයි අප සජීව සූත්‍ර සද්ධර්ම දේශනාව මෙලෙසින් පින්බර ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නට යෙදුනේ. එසේනම් පින්වතුනි අප මෙතකින් සජීව සූත්‍ර දේශනාව නිමාවටපත් කරන්නට සූදානම. පින්බර ඔබ සැමට තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතම උදා වේවා.